සීරිස් එකේ ජයග්‍රහණය පැරදුම කෙසේ වෙතත් අපි දැන් ෆෝකස් එක තියෙන්න ඕන කියලා මට හිතෙන්නේ මේ 18 දෙනාගෙන් අපේ හරියටම හරියන 15 දෙනා කවුද කියලා සිලෙක්ට් කරගන්න එක. මේ දකින්න අස ට්‍රෙවින් මැතිව් එක මැච් එකක් නේ ගන්න මැචස් දෙකක් ඕනම මැචස් ධනංජය ඩිසිල්වා ආදේශ වෙන්නේ අංක 4 කියන ස්ථානයට. ඒ කියන්නේ කුසල් ජනිත්ගේ ස්ථානයේ තමයි ධනංජය ඩිසිල්වා ආදේශ වෙන්නේ. ට්‍රෙවින් මැතිව් අත ට්‍රෙවින් මැතිව් කියන්නේ like ඊක්ෂණයට ඩිරෙක්ට් රිප්ලේස්මන්ට් එක වගේනේ. රිප්ලේස්මන්ට් නැත්නම් තීක්ෂණයි ඉන්ටර්නෙට් දෙන්නම එක ටීම් එකේ ගහන්න chance එකක් නැති තරම්. වනිදුව මේ සීරීස් එක රෙස් කරත් කමක් නැහැ කියලා. හැබැයි අපිට අනිත් පැත්තට ආගියුමන්ට් එකක් ගේන්න පුළුවන්. දැන් වනිදු නැති වුණොත් ඒ ස්පින් බෝලින් ඇටැක් එක ලීඩ් කරන්නේ කවුද? වන්තුසාර තමයි කියන අනිත් ඔප්ෂන් එක. වන්තුසාර කොහොමවත් නේ පවර් ප්ලේ එක තමයි most effective ඩෙත් එකකට වඩා. ෂාන් මාලිංගයි මන්තිෂ පතිරණයි මම පවර් ප්ලේ එකේ ඕර දැම්මට ඒගොල්ලෝගේ එහෙම පවර් ප්ලේ විශේෂයෙන්ම ලොකෝට පර්ෆෝමන්ස් කුසල් මෙන්ඩිස් නම්බර් 3 කියන පොසිෂන් එකේ එච්චර සාර්ථක වෙලා නැහැ ඇත්තටම T20 වල. යා ඕපනර් කෙනෙක් විදිහට තමයි සාර්ථක වෙලා තියෙන්නේ. ඉතින් මෙතනත් පොඩි ඩිබේකල් එකක් තියෙනවා ඇත්තටම. ඒ කියන්නේ කුසල් මෙන්ඩිස්ට අපි ධනංජයට නම්බර් 3 දෙනවද? එහෙම නැත්නම් කුසල් මෙන්ඩිස් නම්බර් 3 වල එයාට එතන සිමෙන්ට් කරගන්න දෙනවද කියන තැන අපි තව දෙයක් ඒ කියන්නේ නම්බර් 3 රෝල් එක ප්ලේ කරන්නේ කොහොමද කියන එක ගැන ප්‍රශ්නයක් අයිබෝන් අපි ක්‍රික්ෆිනිටේ ඉතින් සුබ නවවසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම. රාහුල් සුබ නවවසරක්. සුබ නවවසරක්. කොහොමද අලුත් 2026 2026 කොහොමද? ගොඩක් ඩිපෙන්ඩ් වෙන්නේ පෙබරවාරි මාසේ වෙනේවා නෝ තමයි මං හිතන්නේ නේද? ඒක තමයි. ඔව්. අපි එක දවසකුත් කලින් ප්‍රෝග්‍රෑම් එකක් කරා රාහුල් වාට එන්න බැරි වෙච්ච දවසේ. නමුත් එදත් අපි කතා කරා පාකිස්තාන් ස්ක්වොඩ් එක පාකිස්තාන් සීරීස් එක ස්ක්වොඩ් එක අනවුන්ස් කරාට පස්සේ අපි තා ප්‍රෝග්‍රෑම් එකක් කරනවා කියලා ඉන් ඩීටේල්. ඉතින් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ක්වොඩ් එක සහ මේ පාකිස්තාන් ටුවර් එකෙන් අපි මොනවද ගේන් කරන්න බලාපොරොත්තු කියන එක ගැන. ඉතින් අද අපි දන්නවා මීඩියා ස්ටේට්මන්ට් එකක් දුන්නා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් 18 දෙනෙක්ගේ ස්ක්වොඩ් එකක් නම් කරා පාකිස්තාන් ටුවර් එකට. එතකොට අපි දන්නවා මේ 18 දෙනාගෙන් 15 දෙනෙක් තමයි ගොඩාක් වෙලාවට වර්ල්ඩ් කප් ස්ක්වොඩ් එක විදිහට ෆයිනලයිස් වෙන්නේ. ඉතින් ඒ 18 දෙනාගේ ස්ක්වොඩ් එක පොඩ්ඩක් මතක් කරනවා නම් බැට්ස්මන්ලා විදිහට ඉන්නවා පැතුම් නිස්සංක, කමෙන් මිෂාර, කුසල් ජනිත් පෙරේරා සහ කුසල් මෙන්ඩිස්. ඕල් රවුන්ඩර්ස්ලා විදිහට ධනංජය ඩිසිල්වා අපි ගොඩක් කතා කරා ධනංජය ගැන පහුගිය දවස්වල. චරිත අසලංක ආපහු ඇවිල්ලා තියෙනවා කණ්ඩායමට. කමිදු මෙන්ඩිස්, ජනිත් ලියනගේ සහ දසුන් ශානක ඉන්නවා. ඒ වගේම වනිදු හසරංග. තව බෝලිං ඕල් රවුන්ඩර්ස්ලා විදිහට දුෂාන් හේමන්ත, දුනිත් වෙල්ලාලගේ බෝලර්ස්ලා විදිහට තීක්ෂණ, ට්‍රෙවින් මැතිව් එයා මැච් එකක් ඩෙබියු කරනවා නම් මේ සීරීස් එක තමයි ඩෙබියු කරන්නේ. ෆාස්ට් බෝලර්ස්ලා විදිහට චමීර, ඒෂාන් මාලිංග, නුවන් තුෂාර සහ මතීෂ පතිරණ. මතීෂ පතිරණත් නැවතත් කණ්ඩායමට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ තමයි 18 දෙනා. ඉතින් මේ 18 දෙනාගෙන් මම හිතන්නේ රාහුල් අපි මේ සීරීස් එක ගැන කතා කරොත් සීරීස් එකේ ජයග්‍රහණය පැරදුම කෙසේ වෙතත් අපි දැන් ෆෝකස් එක තියෙන්න ඕන කියලා මට හිතෙන්නේ මේ 18 දෙනාගෙන් අපේ හරියටම හරියන 15 දෙනා කවුද කියලා සිලෙක්ට් කරගන්න එක. ඉතින් එතෙන්දී අර මම කලින් කිව්වා වගේ untested options මම කැමති අතරම දෙකක් තියෙනවා කියලා කියන්න. මොකද ධනංජය ඩිසිල්වා අපි පහුගිය කියන්නේ මේ සයිකල් එක පුරාවටම අපි ටෙස්ට් කරලා බලපු ඔප්ෂන් එකක් නෙවෙයි. ඒකින්ද ධනංජය කොහොමද මේකට ෆිට වෙන්නේ කියලා අපි ටෙස්ට් කරලා බලන්න ඕන. සහ ට්‍රෙවින් මැතිව්. එයා ඩෙබියු කරයි ගොඩාක් වෙලාවට මේ සීරීස් එකේ. එතකොට ට්‍රෙවින් මැතිව් කියන්නේ අපිට කොයිතරම් දුරකට ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ෆිට් එකක්ද එයා අපිට සර්ප්‍රයිස් පැකේජ් එකක් විදිහට අරන් එන්න පුළුවන්ද වර්ල්ඩ් කප් එකට කියන එක ටෙස්ට් කරලා බලන්න ඕන. ඉතින් එතෙන්දී ගොඩක් වෙලාවට අපිට අර රිසල්ට් එක පිටිපස්සෙන්ම ගිහිල්ලා ඉවර වෙලා අපේ බෙස්ට් 11 එක සෙල්ලම් කරලා මේ සීරීස් එක දිනන්න ඕන කියන තැනින් එහාට මම හිතනවා ගොඩක් ඒ කියන්නේ අපි අනිවාර්යෙන්ම අපි දන්න කියන ප්ලේයර්ස්ලා මේගොල්ලෝ අපි 11 ඉන්නවා කියලා දන්න කියන ප්ලේයර්ස්ලා පොඩක් ඕනනම් අපිට රෙස් කරලා අලුතෙන් එන කට්ටියට chance එකක් දීලා ඒගොල්ලන්ගේ performances කොහොමද කියලා බලන්න පුළුවන්. ඔක තමයි මට ජෙනරලි කියන්න තියෙන්නේ මේ සීරීස් එක ගැන කතා කරද්දී රාහුල්ට කොහොමද හිතෙන්නේ? දැන් කොහොමවත් අපි වර්ල්ඩ් කප් එක ලීඩ් අප් එක ගැන කතා කරද්දී අපිට මේ සීරීස් එක දෙනවා පාකිස්තාන් සීරීස් එකට පස්සේ ඉංග්ලන්ඩ් එක තව ගහන ODI and T20 සීරීස් එකක් තියෙනවා. බට් ඒ වෙනකොටම දැන් ස්කොට් එක අපි ගොඩක් කරාට නම් කරලා නැත්නම් at least නම් 15 ඩිසයිඩ් කරලා තියෙන්න ඕනේ. සෝ මේ සීරීස් එක තමයි මේ
18 දෙනාගේ 15 දෙනා ෆයිනල් ස්කොඩ් එක සිලෙක්ට් කරන්න පුළුවන් සිරීස් එක. එතකොට අපිට ටෙස්ට් කරන්න ඕන ඔප්ෂන්ස් තියෙනවා නම් පූර්ණයි කිව්වා වගේ මේ සීරීස් එකේ තමයි ටෙස්ට් කරන්න පුළුවන්. ඒ නිසා මම මේ දකින්න අස ට්‍රෙවින් මැතිව් එක මැච් එකක් නෙවෙයි ගන්න මැචස් දෙකක් පුළුවන් නම් මැචස් එහෙම හම්බ වෙයි කියලා හිතනවා. කොහොමද දරංජය ඉතින් සිලෙක්ට් කරා නම් දරංජයගේ ඔරිජිනල් සිලෙක්ෂන් එක ගැන ප්‍රශ්න කීපයක් තිබුණා දැන් ෆෑන්ස්ලටයි පොඩ දෙනෙක් කියන ප්‍රශ්න කරලා තිබ්බා. බට් නෝ සිලෙක්ට් කරපු එකේ අයි කරලා බලන්න ඕනේ. දැන් යාර දසුන් සනකත් කියලා දෙන ප්‍රෙස් කන්ෆරන්ස් එකේ යා දැන් අර මයින්ඩ්සෙට් එක වෙනස් කරලා ඔය තමයි ප්‍රැක්ටිස් මැච් එකකට අපි ස්කෝර් කාඩ් එකක් දැක්කම දැන් බෝල් 40 ගණන් 90 ගණන් ගහලා තිබ්බා. එතකොට ට්‍රාන්ස්ලේට් වෙනවද කියලා ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ඒක ඉතින් සීරීස් එකම දීලා බලන්න වෙනවා. එතකොට ඔව් ඒක තමයි. හරි අපි මේ 18 දෙනාගේ ස්කොඩ් එකෙන් ප්ලේයින් 11ස් කොහොමද වෙන්නේ කියලා බැලුවොත් මම හිතන්නේ අපේ ඕපනින් පාර්ට්නර්ෂිප් එක කමිල් මිෂාර සහ පැතුම් නිස්සංක ඒ දෙන්නගේ චේන්ජ් එකක් වෙන්න එකක් නැහැ. ඒ කමිල් මිෂාර එයාට ලැබිච්ච chance එකෙන් මම හිතනවා එයා ප්‍රයෝජනයක් ගත්තා කියලා සහ එයාගේ ඇබිලිටි එක එයා පෙන්නලා තියෙනවා. ඉතින් අපි අර hope for the best කියන තමයි අපිට තියෙන එතෙන්දී කමිල් මිෂාර එයාගේ ෆෝම් එක තව ටිකක් දියුණු කරගනි. එයා more stable batter කෙනෙක් විදියට ඉඳී කියලා පැතුම්ට හොඳ පාර්ට්නර් කෙනෙක් වෙයි කියලා අපිට එක්ස්පෙක්ට් කරන්න වෙනවා. ඒක හින්දා මම හිතන්නේ මේ මැචස් තුනේම ගොඩාක් වෙලාවට ඕපනින් පාර්ට්නර්ෂිප් එකේ වෙනසක් වෙන එකක් නැහැ. මොකද ඒක අපි ස්ටේබල් කරගන්න ඕනේ. ඒ දෙන්නත් ළඟකදී තමයි ඇත්තටම මේ ඕපනර්ස්ලා විදියට ඉන්ටර්නැෂනල් එරින එකේ ඉන්ටර්නැෂනල් මැචස් වලට එක්ස්පෝස් වුණේ. දෙන්නගේ කම්බිනේෂන් එක. ධනංජය ඩිසිල්වා සෙල්ලම් කරනවා නම් ප්‍රමෝද වික්‍රමසිංහ සභාපතිතුමා කිව්ව විදියට පළවෙනි අංක 4 ඇතුළේ තමයි යා සෙල්ලම් කරනවා නම් සෙල්ලම් කරන්නේ. ඒ කියන්නේ ඕපනර්ස්ලාගේ වෙනසක් වෙන්නේ නැහැනේ. ඒ කියන්නේ නම්බර් 3 හෝ නම්බර් 4. එතෙන්දී දසුන් ශානක කිව්ව විදියට කුසල් මෙන්ඩිස් ගොඩක් වෙලාට නම්බර් 3 ඒ පොසිෂන් එකේ යා සෙල්ලම් කරනවා. ඒ කියන්නේ එහෙම වුණොත් දසුන් ධනංජය ඩිසිල්වා ආදේශ වෙන්නේ අංක 4 කියන ස්ථානයට. ඒ කියන්නේ කුසල් ජනිත්ගේ ස්ථානයේ තමයි ධනංජය ඩිසිල්වා ආදේශ වෙන්නේ. ඒකත් එක්ක කුසල් ජනිත් හෝ කුසල් මෙන්ඩිස් කියන දෙන්න අතරේ නම්බර් 3 කියන පොසිෂන් එකට ආපහු තරගයක් හැදෙයිද කියලා අපිට බලන්න වෙනවා. කුසල් මෙන්ඩිස් නම්බර් 3 කියන පොසිෂන් එකේදී එයා සෙල්ලම් කරන විදිහත් එක්ක එතන ඔප්ෂන් එකක් අපිට ඕපන් වෙනවා. සහ චරිත් අසලංක එයාගේ ආගමනයත් එක්ක මම හිතන්නේ එයා අනිවාර්යයෙන්ම නම්බර් 5 කියන පොසිෂන් එකේ එයා සෙල්ලම් කරයි. මොකද එයා ගිය පාර T20 එකේ එයා හිටියේ නැහැ. එයාගේ අසනීප තත්ත්වය සහ ඒ කණ්ඩායමේ නායකත්වයේ වෙනසත් එක්ක එයා ගොඩක් දැන් ටික කාලෙකින් T20 ගහලා නැහැ. ඒ හින්දා අනිවාර්යෙන් එයා නම්බර් 5 කියන පොසිෂන් එකේදී එයා සිමෙන්ට් වෙන්න පුළුවන්ද කියලා අපි මෙතන ටෙස්ට් කරලා බලයි. ඒතර අපේ පළවෙනි හතර ගොඩාක් වෙලාවට හෙට මැච් එකට එහෙම නැත්නම් පළවෙනි මැච් එකට පෙළ ගැහෙන්නේ කමල් මිෂාර පැතුම් නිස්සංක කුසල් මෙන්ඩිස් සහ කුසල් මෙන්ඩිස් ධනංජය ඩිසිල්වා සහ චරිත් අසලංක. ඔය විදිහට තමයි පළවෙනි පස් දෙනා පෙළ ගැහෙන්නේ. අර මං කිව්වා වගේ ඔප්ෂන්ස් ටිකක් බලන්න වෙනවා. නම්බර් 3 කියන පොසිෂන් එක අපේ ස්ටේබල් නැද්ද කියන එක අපිට එතන සිලෙක්ට් කරලා බලන්න වෙනවා. සහ නම්බර් 4 කියන පොසිෂන් එකේදී ධනංජය සෙල්ලම් කරන විදිය හොඳද? එයාගෙන් අවශ්‍ය කන්ට්‍රිබියුෂන් එක ලැබෙනවද කියන එක ටෙස්ට් කරලා බලන්න වෙන ඔප්ෂන් එකක් විදියට අපිට තියෙනවා. එතනින් එහාට කොහොමද රාහුල් හිතන්නේ දැන් පළවෙනි නම්බර් 5 ওই විදිහට සෙට් වුණාට පස්සේ එතනින් කොහොමද 6 7 පොසිෂන්ස් කොහොමද ඕපන් වෙන්නේ අපේ ඔප්ෂන්ස් ගත්තොත් දසු අතන බැට් 6 7 බැටර්ස් තුනක් ඉන්නවා ජනිත් ලියනගේ අමිල් මෙන්ඩිස්ුයි දසුන් ශානක මම හිතන්නේ මේ ෆස්ට් choices වෙනවන probably මට හිතෙන විදිහට කමිල් මෙන්ඩිස් දසුන් ශානක තමයි ඔය දැනට ඉන්න ප්ලේයර්ස් ලගෙන් හැබැයි ජනිත් ලියනගේ උනත් අපි මැචස් එකකට දෙකකට try කරලා බලන්න යට මම against them මොකෝ අපිට යටත් ඒ අපි දැන් දැකලා තියෙන යට consolidate කරලා එහෙම අර පොඩ්ඩක් ගරියම ඇදගෙන යන්න පුළුවන් කියලා බට් අර explosive තාම එහි ගතිය තාම තමයි පොඩ්ඩක් මදි වගේ තමයි දකින්න අර ඒ number 6 number 7 pro league විශේෂයෙන් මොන එකසෝ අර එහෙම පුළුවන්ද කියලා බලන්න chance එකක් හම්බුණත් ප්‍රශ්නයක් නෑ කියලා හිතනවා බට් දැනට ඔලුවේ නම් එන්නේ කවුද මෙන්ඩිස්ුයි දසුන් ශානක තමයි එතන ඔප්ෂන්ස් ටික වෙන්න ඕනේ කියලා. බෝලිං පැත්තෙනුත් අපි ෆස්ට් choice attack එකකට වනිදු අනිවාර්යෙන් ඉන්නවා. සමීර් අනිවාර්යෙන් ඉන්නවා. අනිත් බෝලර්ස් දෙන්න depending on the combination conditions ඒවත් එක්ක selections මාරු වෙන්න පුළුවන්. හැබැයි මේ සීරීස් එකේ වනිදු වනිදු සමීර කොහොමවත් අපි කන්ෆර්ම් කියලා දන්නවා. අනිත් ඔප්ෂන්ස් උත් තව ටෙස්ට් කරලා දැන් කොහොමද ට්‍රෙවින් මැතිව්
කියන ඊක්ෂණට ඩිරෙක්ට් රිප්ලේස්මන්ට් එක වගේනේ රිප්ලේස්මන්ට් නැත්නම් ඔය තීක්ෂණයි ඉතනක දෙන්නම එක ටීම් එකේ ගහන්න chance එකක් නැති තරම්. ඔර ට්‍රෙවින් මැතිව් මේ තීක්ෂණව මැචස් එකකට දෙකකට යා බෙන්ච් එකේ තියලා ට්‍රෙවින් මැතිව්ට මොනවද කරන්න පුළුවන් කියලා බලන්න බලන්නේ කොට නෝයි මම හිතන අනිත් ෆාස්ට් බෝලර්ස් චමීර මැචස් තුනම ගහන එක ඔලිස්ගෙන් චමීර පුළුවන් තරම් පරිස්සමෙන් බලන්න ඕනේ වර්ල්ඩ් කප් එක ලං කරලා ඒ චමීර මහන සීරීස් එකම ගෙවන තුනත් මට ලොකු ප්‍රශ්නයක් නෑ ඇත්තටම මැචස් එකක් වගේ හෙව්වත් හැබැයි අනිත් බෝලර්ස්ලා විශේෂයෙන් මතීෂ මම හිතන්නේ දැන් ටීම් එකේ ඒෂියා කප් එකේ එයා ලොකුවට අපේ ස්කොට් එකට එන්නේ නැහැ මම හිතන්නේ ඒෂියා කප් එකේ ඒෂියා කප් එකේ හිටියා මම හිතන්නේ පාකිස්තාන් ස්කොට් එකේ හිටියේ නෑ මගේ මතකයේ හරියට ඔව් මතීෂ මම හිතන්නේ මේ ILT ටන්ට් එකේ මැචස් දෙක තුනක් ගන්න හම්බුනේ මම ස්කොට් එකට රිකෝල් කරන්න කලින් බට් ඒ හොඳට පර්ෆෝම් කරා දැන් ඒකෙන් තමයි අර IPL එකෙත් ඇරෙච්චර මේ ලොකු ඩිමාන්ඩ් එකක් තිබ්බේ ඔක්ෂන් එකේ නිසා මතීෂට ඒ රිදම් එක කන්ටිනියු කරන්න පුළුවන් කියලා අනිවාර්යයෙන්ම අපි බලන්න ඕනේ මැචස් එකක් හෝ දෙකක් ඔය අතරගෙන බට් දැන් මතීෂට ඒකත් එක්කම ඉෂාන් මාලිංග තමයි මතීෂත් එක්කම දැන් අපිට ට්‍රයි අනිත් හොඳ ඩෙත් බෝලින් ඔප්ෂන් එක. ඒතර ඒ දෙන්නවත් මාරු කර බලන්න තමයි ඕනේ මැචස් තුන ගත්තම. ඔව් මම අර මේ අපේ දුෂ්මන්ත චමීර ගැන කිව්ව කතන්දරේ සම්පූර්ණ එකඟයි. ඒකත් එක්කම ඇත්තට මට අනිත් එක තමයි වනිදු හසනගත් ඇත්තටම අපි පරිස්සම් කරගන්න ඕන. මොකද එයාත් අර ඉන්ජරි ප්‍රෝන් ක්‍රීඩකයෙක්. ඉතින් දැන් මේ මැචස් 6ක් තියෙනවා එක ඇත්ත. නමුත් එයාව අපිට වැඩියෙන් වටින්නේ වර්ල්ඩ් කප් එකට. ඉතින් මම ඇත්තටම බලාපොරොත්තු වුණා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට වනිදුව මේ සීරීස් එක රෙස් කරත් කමක් නැහැ කියලා. හැබැයි අපිට අනිත් පැත්තට ආගියුමන්ට් එකක් ගේන්න පුළුවන්. දැන් වනිදු නැති වුණොත් ඒ ස්පින් බෝලින් ඇටැක් එක ලීඩ් කරන්නේ කවුද? ඒ කියන්නේ අලුතෙන් එන ප්ලේයර්ස්ලට එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන්නේ කවුද කියලා ප්‍රශ්නයක් තියෙන්නත් පුළුවන්. මොකද තීක්ෂණත් අපි දන්නවා මේ වෙලාවේ හොඳ රිද්ම් එකක නැහැ. ඒතර වර්ල්ඩ් කප් එක ගැන හිතුවොත් අපේ ඇත්තටම ගත්තොත් අපේ ෆස්ට් ඔප්ෂන්ස් දෙක වෙන්න ඕන ඇත්තටම තීක්ෂණ සහ වනිදු ඒ දෙන්නගේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක. නමුත් ඇත්තටම අපිට try කරලා බලන්න වෙනවා අනිත් ඔප්ෂන්ස් ස්පෙෂලි වනිදුගේ රිප්ලේස්මන්ට් එක විදියට දැන් දුෂාන් හේමන්ත තමයි ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. ජෙෆ්රි වැන්ඩසේ අපි කාලයක් try කරා. නමුත් ඒ ගොඩක් වෙලාවට T20 වල දුෂාන් හේමන්ත තමයි දැන් අපි අඳුරගෙන තියෙන වනිදුගේ රිප්ලේස්මන්ට් එක විදියට. සහ එයා පොඩක් ප්‍රොමිසින් සයින් එකක් පෙන්නුවා සිම්බාබ්වේ සීරීස් එකේදී. එතනින් එහාට වනිදු ආවට පස්සේ ආර chance එකක් ආවේ නැහැ. කියන මම ඇත්තටම හිතනවා දුෂාන් හේමන්තට ඇට්ලීස්ට් මැචස් දෙකක්වත් හම්බ වෙයි කියලා පාකිස්තාන් ටූර් එකේදී. වනිදු ගොඩක් වෙලාවට පළවෙනි මැච් එක හරි එහෙම නැත්නම් එක මැච් එකකින් එයාව රෙස් කරොත් හොඳයි කියන තැන තමයි මම ඉන්නේ. ඒත් එක්කම දුනිත් වෙල්ලාලගේ මොකද දුනිත් වෙල්ලාලගේ කියලා කියන්නේ අපේ තව බැටිං ඔප්ෂන් එකක්. එතකොට දුනිත් වෙල්ලාලගේට මොකද්ද අපිට කරන්න පුළුවන්? මොකද එයා කොහොමද මෙතෙන්ට ආදේශ වෙන්නේ? එයා රයිසින් ස්ටාර් ටූර්නමන්ට් එකේදී එයාගේ බැටිං පවර් එකත් එයාගේ බැටිං ඇබිලිටි එකත් පොඩ්ඩක් ආපහු පෙන්නුවා. මොකද කලින් ඒෂියා කප් එකේදී තරම් සාර්ථක වෙන්න උන්නේ නැහැ ඔහුට. ඒතොර දුනිත් වෙල්ලාලගේ ස්පෙෂලි ලංකාවේ තියෙන මැචස් වල එයා හොඳට ප්ලේ කරලා තියෙනවා ස්පිනර් කෙනෙක් විදියට. එයාලා පවර් ප්ලේ එකේදී එයා සෙල්ලම් කරලා තියෙනවා. සහ ප්‍රේමදාස කියලා කියන්නේ ගොඩක් වෙලාවට ප්‍රේමදාස ස්ටේඩියම් එක දුනිත් වෙල්ලාලගේ ගෙදර වගේ. ඉතින් ඒ ඔප්ෂන් එතකොට දුනිත් වෙල්ලාලගේ හොඳ ඔප්ෂන් එකක් වෙන්න පුළුවන් ප්‍රේමදාස තියෙන මැචස් වල. ලංකාවේ ගොඩක් මැචස් තියෙන්නේ ප්‍රේමදාස නෙවෙයි. ඔව් ඒක හරි. පල්ලේ කෙරේ තමයි එයාට වැටෙන්න තියෙන්නේ. නමුත් ට්‍රූත් මැචස් ටික. දිනන්න මොන මැචස් ටික. ඔව් දිනන්න ඕන මැචස් ටික. ඒතර දුනිත් වෙල්ලාලගේ තව ඔප්ෂන් එකක් අපි try කරලා බලන්න ඕන එක. ඒතර දුනිත් ඇතුළට එනවා නම් කවුද එළියට යන්නේ? එහෙම නැත්නම් දැන් අපි හිතමු දැන් වනිදු වෙනුවට දුෂාන් හේමන්ත ගහන්න පුළුවන්. ඔන්න ඔය කම්බිනේෂන්ස් ටික තමයි ඇත්තටම අපි ට්‍රිකි මේ මැචස් තුන අතරේ. නමුත් මං හිතන්නේ අපි අර පසුබට වෙන නරකයි ඔය වගේ චේන්ජස් කරන්න. අර කිව්වා වගේ මැචස් දිනන එක ගැන හිතන්න ඕනේ නැති නිසා. සහ බේසිකලි කිව්වා වගේ ට්‍රෙවින් මැතිව්ස් සහ තීක්ෂණ 1-to-1 රිප්ලේස්මන්ට් එකක් විදිහට යොදා ගන්න පුළුවන්. තව දෙයක් මං කතා කරන්න කැමතියි රාහුල් මෙතෙන්දී. අපි ගොඩක්ට අපි හැමතිස්සෙම කතා කරනවා මේ කියන්නේ අර පොසිෂන්ස් වලට රෝල්ස් කියන දේ තමයි බැලන්ස් වෙන්න ඕන කියලා. එතකොට අපි හිතුවොත් පවර් ප්ලේ එක ගැන අපි අවධානය යොමු කරොත් බෝලිං ඔප්ෂන්ස් පැත්තෙන් අපි කවුද පවර් ප්ලේ එකේ යූස් කරගන්න පුළුවන් බෝලර්ස්ලා සහ ඩෙත් එකේ කවුද බෝල් කරන්නේ? මං කියන්නේ මේ ස්පිනර්ස් ඇන් ෆේස් බෝල් අපේ ෆුල් බෝලිං ලයින් අප් එක ගත්තොත් සහ මිඩල් ඕවර්ස්. මෙන්න මේ තුනේදී අපි මේ 11 ඇතුළට බැලන්ස් කරනවා නම් මොන විදියටද කවුද මේ රෝල්ස් වලට ෆිට වෙන බෝලර්ස්ලා කියලා රාහුල් හිතන්නේ. අපි මුලින් පවර් ප්ලේ ගැන හිතමු. පවර් ප්ලේ එකෙන් ඔබ්වියස්ලි ෆාස්ට් බෝලින් පැත්තෙන් අමීර ඉන්නවා and වන්තුසාර තමයි
තියෙන අනිත් ඔප්ෂන් එක නොවන් තුෂාර කොහොමවත් පවර් ප්ලේ එකේ තමයි most effective ඩෙත් එකකට වඩා ශාන් මාලිංගයි මන්තීෂ පතිරණයි මම හිතන්නේ පවර් ප්ලේ එකේ ඕවර් දැම්මට ඒගොල්ලෝගේ එහෙම පවර් ප්ලේ විශේෂයෙන්ම ලොකෝට පර්ෆෝමන්ස් තිබුණත් නෑ ඔය ස්කොට් එක නැති කට්ටිය බැලුවොත් මම ඉන්ජරි එකක් නිසා ස්කොට් එක නෑ නැත්නම් දිල්ෂන් වොන්සන්කත් කව අපිට කන්සිඩර් කරන්න පුළුවන් පවර් ප්ලේ ඔප්ෂන් එක බට් ඉච්චර ලං වෙලා ඉන්ජරි එකක් සමහරට out of contention වෙන්න පුළුවන් ඔය ස්පිනර් එක පැත්තේ obviously ඊක්ෂණත් මම හිතන්නේ යාගේ ඔක්කොම අර overall ගේම් එකම බැලුවොත් යා most effective power play එකේ තමයි ඔයි මම හිතන්නේ ට්‍රෙවින් මැතිව්ගෙත් අපි තාම හරියටම දකින්න තාම සාම්ප්‍රදායික මදි වෙන්න පුළුවන් බට් ඒ මැදත් දැකලා තියෙන තරම වෙන power play එකේ ගොඩක් effective බෝලර් කෙනෙක් වෙන්න පුළුවන් ඒක නිසා අපිට ගොඩක් වෙලාවට ට්‍රෙවින් මැතිව් ගන්නට ට්‍රෙවින් මැතිව් අනිවාර්යයෙන්ම දෙන power play එකේ ඕවර් එකක් දාන්න ඕන අපි ඕවර් දෙකක් දාන්න ඕනේ තීක්ෂණවත් අපිට රේට් කරලා එහෙම බාන්න පුළුවන් බට් තුෂාරව අපි සිලෙක්ට් කරන තුෂාර දෙකක් මන් තුනක් දැම්මත් මම අකමැති නෑ පවර් ප්ලේ එකේ ඕවර් තුනක් දැම්මත් මොකද තුෂාරගේ පවර් ප්ලේ එකේ තමයි එනේ තාම ශ්‍රී ලංකා ටීම් එකට මැචස් කීප එක බලන්න කියලා බට් අනිත් ප්‍රදේශ වල සමහරවිට එච්චරම පර්ෆෝමන්ස් එක පෙන්නලා නැහැ පවර් ප්ලේ එකේ හැබැයි ඕවරෝල් බැලුවොත් ෆ්‍රැන්චයිස් ටීම්ස් උත් යා මොස්ට්ලි බලන්නේ පවර් ප්ලේ බෝලර් කෙනෙක් විදිහට තමයි IL T20 එක දෙච්චරම හොඳට කරේ නැහැ මම හිතන්නේ යාට හම්බුන මැචස් වල බට් ස්ටැටිස්ටිකලි ඒක තමයි සාමාන්‍යයෙන් හොඳටම කරලා තියෙන රෝල් එක. ඒක නිසා මේ ඔක්කොම ස්කොඩ් එක බැලුවත් මේ 18ක් හිටියට ඒ සමහරවිට ක්ලියර් තේරෙනවා අපිට ඉන්න පුළුවන් ගොඩක් වෙලාට ස්පින් බෝලින් බෑකප් එකක්. ගොඩක් වෙලාට ස්පින් බෝලින් බෑකප් එක වෙන්නේ ට්‍රෙවින් මැතිව් තීක්ෂණ දෙන්න එක්කෙනෙක් නෙවෙයි කොහොමද දෙන්න එක්කෙනෙක් ස්කොඩ් එකේ ඉඳි අනිත් එක්කෙනා ස්කොඩ් එකේ නැති වෙයි. උෆාල් නැස තුනක් ගන්නවා ගොඩක් වෙලාට තර්ඩ් බෝලින් ඔප්ෂන් එකයි එන්න අයිද දුෂාන් හේමන්ත ඕදුනෙත් වෙලා එදනේ. මේ දෙන්න අතර තමයි බෝලින් බෑකප් එක කරන නැත්තම් වෙනස තුනක් ගහන්න ඕන නම් ස්පිනර් විදිහට ඇතුළට එන්න කම්පිටිෂන් එක තියෙනවා. එතන මේ දෙන්න එක්කෙනෙක් ගොඩක් වෙලාට ඔය 18 කැපේ අනිත් එක්කෙනා 18 ඉතුරු වෙයි. ට්‍රෙවින් මැතිව් මහේෂ් තීක්ෂණ දෙන්න එක්කෙනෙක් 18 කැපේ අනිත් එක්කෙනා ඉඳි. ඔය අපි මේකත් එක්කම ගියොත් ෆාස්ට් බෝලර්ස්ලා අපිට either one backup or two backups තුනක් දෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ගොඩක් රට අපි ෆාස්ට් බෝලර්ස් two backups එක තමයි දන්නේ. ස්කොඩ් සිලෙක්ට් කරලා තියෙන්නේ. ස්පින් බෝලින් බෑකප් ෆාස්ට් බෝලින් බෑකප් ඔය බැටිං බෑකප් තමයි ගොඩක් වෙලාට අපිට ස්කොඩ් එකේ සිලෙක්ට් කරන්න වෙන්නේ. ඔව්. එතෙන්දී අපි හැමතිස්සෙම මේ කතා කරන්නේ වර්ල්ඩ් කප් එක එම් කරලා. ඒතොර අපේ චමීර දුෂ්මන්ත චමීර තමයි මම හිතන්නේ අපිට අර හැමතැනම ඕන තැනක බෝල් කරන්න පුළුවන් විදිහට අපිට පොඩි ක්‍රෙඩිබිලිටි එකක් තියෙන ෆාස්ට් බෝලර් කෙනෙකුට ඉන්නේ. අනිත් කට්ටිය ගත්තොත් එක පැත්තකට ස්කියුඩ්. ඒ කියන්නේ නුවන් තුෂාර පවර් ප්ලේ එක පැත්තට බරයි. ශාන් මාලිංග සහ මතීෂ පතිරණ ඩෙත් ඕවර්ස් පැත්තට බරයි. එතකොට අපි ඩෙත් ඕවර්ස් වලට ඒ කියන්නේ අපි අපේ චමීරත් එක්ක අපි ඩෙත් ඕවර් බෝල කෙනෙක් ගන්නවා නම් මතීෂ හෝ ශාන් මාලිංග ගන්නවා නම් එහෙම වුණොත් පවර් ප්ලේ එකේදී ගොඩක් වෙලාවට තීක්ෂණ එහෙම නැත්නම් දසුන් ශානකට ගොඩක් වෙලාවට බෝල් කරන්න වෙයි. මොකද දසුන් ශානකත් පවර් ප්ලේ එක ඇතුලේ try out කරලා බැලුවා මම හිතන්නේ අපි පාකිස්තාන ටූර් එකේ එහෙම. එතකොට ඒ පැත්තට අපේ තියෙන part time options වලින් අපි ඒ power play එක handle කරගන්න කොහොමද කියලා අපිට බලන්න වෙයි. ඒක අපේ option එකක්. එහෙම නැත්නම් ආයි අපිට බලන්න වෙනවා අපි නුවන් තුෂාර අරන් එනවා නම් අර කිව්වා වගේ power play එකේ දියා බෝල් කරන්න වෙනවා. එහෙම වුණොත් death overs වල ආයි ප්‍රශ්නයක් එනවා කවුද දාන්නේ කියලා. එතකොට අපි ස්පිනින් ඔප්ෂන්ස් ගොඩාක් තියාගෙන අපිට death overs වලට යන්න බෑ. අපි දැකලා තියෙනවා මොකද්ද මේ වගේ අවස්ථාවක වෙලා තියෙන්නේ කියලා. එතකොට ආපහු අර වගේ ට්‍රිකි සිටුේෂන් එකක් එනවා. කොහොමද ඒක අපි death overs හැන්ඩල් කරන්නේ. ඉතින් මේ වගේ අර ගොඩක් අර මොකද 11 දෙනා ඇතුලේ මේක බැලන්ස් කරන්න ගියාම කොච්චර නම් තිබුණත් වැඩක් නැහැ. අපි ඒකයි මම හිතන්නේ රාහුල් හැමතිස්සෙම එම්ෆසයිස් කරන්න බලන්නේ රෝල් එක ප්ලේ කරගන්න තමයි කෙනෙක් ඕන. ඒතර ඒ රෝල් එක ප්ලේ කරන්න බැරි නම් ඇත්තටම කොච්චර ස්ටැටිස්ටිකලි ඒගොල්ලන්ගේ නම් ඉස්සරහා කොච්චර විකස් තිබුණත් කොච්චර ඉකොන් හොඳ වුණත් ඇත්තටම වැඩක් නැහැ. ඒකින්ද මෙන්න මේක තමයි ඇත්තටම වැදගත් වෙන්නේ. 11 දෙනා නම් කරද්දි කවුද මේ රෝල් එක ප්ලේ කරන්නේ? ඕක තමයි අපි ටෙස්ට් කරලා බලන්න ඕනේ. මේක අපිට තවදුරටත් කතා කරන්න පුළුවන් මේ මැචස් ඉස්සරහට යනකොට. ඒ අපි බලාපොරොත්තු වෙන රෝල් එක ඒ ක්‍රීඩකෙන් ඉෂ්ට වුණාද? එහෙම නැත්නම් අපි ආදේශ කරන්න ඕන කොහොමද තව කාලයක් දෙන්න ඕනද? ඔය වගේ දේවල් කතා කරන්න පුළුවන්. ඇත්තම කතා කරොත් මේ වගේ දේවල් වර්ල්ඩ් කප් එකට තව මැචස් 5ක් 6ක් තියාගෙන අපි try out කරලා බැලිය යුතු දේවල් නෙවෙයි. මම හිතන්නේ අනිත් රටවල් ගත්තොත් මේ රෝල්ස් වලට කවුද ඒ රෝල්ස් වල ප්ලේ කරන්න කියන එක මේ වෙනකොට ඒගොල්ලෝ ගොඩාක් වෙලාට ෆයිනලයිස් කරගෙන ඉවරයි. ඉතින් ශ්‍රී ලංකාවත් ඇත්තටම මේ අපි
කියන්නේ ICC රෑන්කින් වල පළවෙනි 10 ඇතුලේ ඉන්න කණ්ඩායමක් නිසා පළවෙනි 8 වෙනි ඇතේ ඉන්න කණ්ඩායමක් නිසා ඇත්තටම අයිඩියල් සිටුවේෂන් එක අපිත් මේ වෙලාවේදී මේවා දැනගෙන ෆයිනලයිස් කරලා සිටිය යුතුයි. නමුත් අපේ මේ වෙච්ච අලකලංචිත් එක්ක තේරීම් කමිටු මාරුණා, නායකයෝ මාරුණා, ක්‍රීඩකයෝ මාරුණා. තාම අපේ තැන නැහැ. ඒක නිසා අවාසනාවකට තාමත් අපිට මේක ඉවලුවේට් කරන්න වෙනවා. ඉතින් ප්‍රේක්ෂකයෝ විදිහට ඇත්තටම අපිට ওই පැත්තෙන් අපි හිතන්න ඕන අපි ඇත්ත තත්ත්වය අපි තේරුම් අරගෙන අපි අයිඩියාස් දෙනකොට සෝෂල් මීඩියා වලට අපි කතා කරනකොට අපි උනත් දැනගෙන ඉන්න ඕන මේ තියෙන තත්ත්වය සහ මේ අපේ ප්ලේයර්ස් ලගේ රෝල්ස්. මොකද ඒ අනුව තමයි ඇත්තටම අපි ඒගොල්ලන්ව ක්‍රිටිසයිස් කරනවා නම් අප්‍රීෂিয়েට් කරනවා නම් ඒගොල්ලන්ගේ රෝල් එක හොඳට ප්ලේ කරනවද කියන තැන ඉඳන් තමයි අපි ඇත්තටම බලන්න ඕන. එහෙම නැතුව අපි ඕවරෝල් නම්බර්ස් බැලුවට ඒ තරම් අපිට හරි අයිඩියා එකක් ගන්න බැරි වෙයි. ඉතින් ලීඩින් ඉන්ටු අ වර්ල්ඩ් කප් මේ දේ අපි තොලුවේ තියාගෙන ඉන්න ඕන. හරි අපි එහෙනම් දැන් මේ බෝලිං රෝල්ස් ගැන අපි ගොඩක් කතා කරා. මේ රෝල්ස් ගැන කතා කරද්දී අපි බැටිං පැත්තට අපි පොඩ්ඩක් හැරමු රාහුල්. අපි ඒකක් කතා කරලා මද ඩිස්කෂන් එක අපි ඉවර කරමු. අපි දැන් කිව්වා ගොඩක් වෙලාට නම්බර් 3 පොසිෂන් එකේදී කුසල් මෙන්ඩිස් ප්ලේ කරයි. නම්බර් 4 කියන පොසිෂන් එකේදී බැටිං ඕල් රවුන්ඩර් කෙනෙක් විදියට ධනංජය ඩි සිල්වා එයාගේ රෝල් එක වෙන්නේ බැටිං ඕල් රවුන්ඩර් කෙනෙක් විදියට ධනංජය ඩි සිල්වා ප්ලේ කරයි කියලා. නමුත් අපි දැකලා තියෙනවා ධනංජය ඩි සිල්වා T20s වල ගොඩක් සාර්ථක වෙලා තියෙන්නේ නම්බර් 4 වලට වැඩිය මම හිතන්නේ එක්ක ඕපනර් නැත්නම් නම්බර් 3 වගේ පොසිෂන්ස්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට නම්බර් 3 එක ගොඩක් නම්බර් 3 එක. ඒ කියන්නේ පවර් ප්ලේ එක ඇතුළේදී අපිට මතකයි 2022 ඒෂියා කප් ෆයිනල් එකේදී වුණත් එයා මොමන්ටම් එක අරන් දුන්නා ෆාස්ට් බෝලර්ස්ට ඇටැක් කරලා. සහ මේ ඒ වගේ අපිට ඉනිම් කීපයක් තියෙනවා. කුසල් මෙන්ඩිස් නම්බර් 3 කියන පොසිෂන් එකේ එච්චර සාර්ථක වෙලා නැහැ ඇත්තටම T20 වල. එයා ඕපනර් කෙනෙක් විදිහට තමයි සාර්ථක වෙලා තියෙන්නේ. ඉතින් මෙතනත් පොඩි ඩිබේකල් එකක් තියෙනවා ඇත්තටම. ඒ කියන්නේ කුසල් මෙන්ඩිස්ට අපි ධනංජයට නම්බර් 3 දෙනවද? එහෙම නැත්නම් කුසල් මෙන්ඩිස් නම්බර් 3 වල එයාට එතන සිමෙන්ට් කරගන්න දෙනවද කියන තැන අපි තව දෙයක් ඒ කියන්නේ නම්බර් 3 රෝල් එක ප්ලේ කරන්නේ කොහොමද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. රාහුල්ට මොකද හිතෙන්නේ? ඒක අපි කොහොමද විසඳ ගන්නවද? මමර මොසැසගෙනත ම බැටිං ලයිනප් එකක් කියන එක ලොකෝට වැටිං ඕඩ එකක් කියන ලොකෝට ම විශස් කරන්න නැහැ ඒ සිටුව කියන අනු හරිගෙන ප්ලේ තමයි නොන කියලා හිතන්නේ. එතොට මට හිතෙන්නේ උසල් මෙන්ඩිස් මත් එයා එන්ටටියව් ස්ටාට කෙනෙක් ඔයි ශෂය ස්ලෝ ස්ටාටගෙන තොට මම කැමති නෑ මන්ට එකට ගොත් පවපලයක කුසල් මෙන්ඩිසාවත් ලොක තව ඉරවෙන චාන්සකත් තියෙනවා. ඇතරම දන දිරිස්සල සාමාන්‍යෙන් යාගෙන ටක්ෂර හොඳ නැතිවනට මත් අපි දැකල තින ටික්මට මොමෙන්ටම් එක නිපත රන්දින්න පුළන් බවන්ඩිස් පැදහල් ඒසට බයගෙන් බලාපොරොත්තු ඉක්මටිකට ගෙ තර ම බලාපොරත්තුවන්න තව දන දිරිසල්ලාගේ හෙමර මොමෙන්ටම ට අනි පතරගෙන බවන්ඩිස් කීප අර ලොක ඉගනිසක් නොන ඇතරම විස්සක තිරනිසය කොන ප්‍රශ්නයක් නෑ හෙම ප්ලේ කෙනෙක් තමයි මත් දිසිලනට කැමති නම්බත්‍රී අප ටීම එක සිලෙක් කරනවන ඉක්මටි කට්ට යොත් පට අපි හොඳ ස්ටාර්ට් එකක් ගත්තු පවපලේ එක ඉවරෙන් ලං වෙන්නගේ වුණොත් උසල් මෙන්ඩිස්සනට කැමති ම නම්තිතර අප ඩැප් අපි මන් දැකල තියද ඇතම අපි ශ්‍රී ලංකටීමකෙද අපි වෙරී මේ අන්ති අවුරුද්ධකේෂයම වෙරි රීචිල් බැටිං ෝට ක්ලෙක් කරන මෙන්න මෙයා පහයි අනිවාරෙන් මෙයා පහයින්න කවුරු ගොනොක් කීය කවර උත්නත් මෙයා පහන්න මොන වෙලායත් මෙයා තමයි මෙතන එන්න තම හිතන්නේ ඒක හර පොඩ්ඩක් කර මේ අපි අනු ගනන් වලත් අපි හඳ නිච්චර ජිතල නැත මහිතන ඒකට හොඳ උදාහරනතම අපි මේ ඉන්දියානු කණ්ඩෑම ඉන්දියානු කණ්ඩෑම ඇත්තට මේ බැටින් ලයින් අප් එක ගත්තොත් කවුරු මොන තැන ගහනවද කියලා කාටවත් කියන්න බෑ මැච් සිටුේෂන් එක අනුව තමයි ඒගොල්ලෝ ඒක ඩිසයිඩ් කරන්නේ. ඒක මේ දැන් විතරක් නෙවෙයි මම හිතන්නේ ඒක මේ ගෞතම් ගම්බීරලා විරේන්ද්‍ර සේවාග්ලා ඒ බැටිං ලයින් අපේ තියෙන කාලේ නම් එහෙමයි. ඒගොල්ලෝ ඕපන් ඉඳන් නම්බර් 6 වෙනකන් ඕනම තැනක ඒගොල්ලන්ට එන්න පුළුවන්. ඒ වගේ මේ කල්චර් එකක් ඒගොල්ලන්ගේ තිබුණා. ඉතින් ඒක T20s වල ස්පෙෂලි ඕක කරෙන්න ඕන. සාර බං රාහුල් කියපු දේ තව දෙයක් ඇත්තටම අපි ධනංජය ගොඩක්කට බවුන්ඩරි එක ක්ලියර් කරන්නේ අර 6ව ගහන ප්ලේයර් කෙනෙක් නෙවෙයි. එයාට 4ව තමයි ගහන්න පුළුවන්. එහෙම වුණොත් ඇත්තටම පවර් ප්ලේ එක ඇතුලේ තමයි එයා most effective වෙන්නේ. සහ අපි ඇත්තටම පවර් ප්ලේ එකේ අපි හොඳ ස්ටාර්ට් එකක් අරගෙන ඕවර් 12 13 එහා පැත්තෙන් අපි හොඳට ස්ටාර්ට් එකක් අරන් යනවා නම් ඇත්තටම ධනංජය බැට් නොකරන්න ආවත් කමක් නැහැ. මොකද අපිට ඒ වෙද්දී මේ ඒ අවස්ථාවේ අපිට බවුන්ඩරි එක ක්ලියර් කරගන්න අනිත් බැටර්ස්ට ඊටදී හැකියාවක් තියෙනවා නම් ධනංජය පුළුවන් තරම් පිටිපස්සට ඇද්දත් කමක් නැහැ. එතෙන්දී අපි ක්‍රිටිසයිස් කරන්න හොඳ නැහැ. එයා නම්බර් 6 7 තියාගත්තා කියලා. මොකද අපි බලන්න ඕන පුළුවන් තරම් අපි මිඩල් ඕවර්ස් කැපිටලයිස් කරලා ඉවර ලකුණු ටිකක් ගහගන්න. ඉතින් අර ඒ සිටුේෂන් එක බැලන්ස් කරන එක තමයි අපිට හිතන්න තියෙන්නේ ධනංජයගේ ඉන්ක්ලූෂන් එකත් එක්ක.
මොකද එතන මම හිතන්නේ අර පොඩ්ඩක් අර අපි ගොඩක් වෙලාවට බලලා තියෙන ඉතින් අර බෝලිං ඇබිලිටි එක තමයි අපිට අර ෆිෆ්ත් බෝලිං ඔප්ෂන් එකේ ප්‍රශ්නේ නිසා තමයි ධනංජයගේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ. සහ කුසල් ජනිත් උනත් ඒ තරම් හොඳට ඇත්තටම සෙල්ලම් කරන්නේ නැහැ මේ කාලේ. ඒකින්ද අර අපිට කුසල් ජනිත් මේ එක්ස්ක්ලූඩ් වුණා කියන එක ගැන බ්ලේම් එකක් දාන්නත් බෑ. ඒක කුසල් ජනිත්ගේ පැත්තෙත් වැරද්දක් තියෙනවා. ඉතින් ඔක තමයි මේ සිටුේෂන් එක. ඉතින් අපි බලමු අපි ගොඩක් වෙලාවට පළවෙනි මැච් එකේදී මේ ඔප්ෂන්ස් හැමදේම try out කරලා බලන එකක් නැහැ. ගොඩක් අර වනිදු ප්ලේ කරයි කියලා මට හිතෙනවා තව අලුත් ස්පිනර් කෙනෙක් එක්ක. මොකද එයාටත් ගයිඩන්ස් එකක් තියෙන්න ඕන නිසා සහ ධනංජය ඇතුලේ පළවෙනි 4 දෙනා ඇතුලේ සෙල්ලම් කරයි කියලාත් හිතනවා. ඉතින් ඒ අපි බලමු පළවෙනි මැච් එකෙන් පස්සේ දෙවෙනි මැච් එකට යනකොට අපි මොන වගේ චේන්ජස් ද කරන්න ඕන කියන එක බලමු. එහෙනම් අපි මේ ඩිස්කෂන් එක අපි මෙතනින් නවත්තලා පළවෙනි මැච් එකෙන් පස්සේ අපි ආපහු හැරිලා බලමු මොනවද අපිට හරි ගියේ මොනවද අපිට වැරදිච්ච තැන් සහ දෙවෙනි තුන්වෙනි මැචස් වලට යනකොට කොහොමද මේ දෙක වෙනස් කරන්න ඕන කියලා. මම හිතන්නේ පළවෙනි මැච් එකෙන් පස්සේ 15 දෙනාගේ ස්ක්වොඩ් එක නම් කරයි ප්‍රිලිමිනරි ස්ක්වොඩ් එක. මොකද 8 වෙනිදාට කලින් එක නම් කරන්න ඕන. නමුත් ඊට පස්සේ උනත් චේන්ජස් කරන්න පුළුවන්. ඒකින්ද ගොඩක් අය පළවෙනි මැච් එකෙන් පස්සේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් වර්ල්ඩ් කප් එකේ 15 දෙනා ස්ක්වොඩ් එකත්. ඉතින් අපි ඊට පස්සේ කතා කරමු කොහොමද ඉතින් එහාට අපේ කණ්ඩායම වෙනස් වෙන්න ඕන කියන එක ගැන. එහෙනම් අදට අපි ගිහින් එන්න ජයග්‍රහී දවසක් සතියක් හැමෝටම ප්‍රාර්ථනා කරනවා.